රටේ ව්‍යසනෙත් එක්ක දැන් ටික හැමදේම හරියාගෙන එනවා. ඉතින් ගොඩ ගන්න හැමදේම අපිත් උත්සාහ කරන ගමන් ඉන්නේ. ඉතින් අද මම අපේ වැටිලා තියෙන කුඹුරු වලට යූරියා ගහන්න පටන් ගත්තා. ඉතින් දැන් මම යන්නේ යූරියා ගහන්න. මේ බලමු අපි යූරියා ගහලා ඉවරලා මේ කුඹුරු ගොඩ ගන්න පුළුවන්ද කියලා. ඉතින් බලාපොරොත්තු වෙනවා සබාදහම ඒකටවත් අපිට උදව්වක් කරයි කියලා. ඉතින් අපි බලන් ඉමු කොහොම හරි රටේ කන්න නැති වෙන ප්‍රශ්නෙට කොහොම හරි විසඳුමක් විදියට බලමු අපි යූරියා ගහලා මේ කුඹුරු ගොඩ ගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් මම යූරියා අරගෙන ආව මම ඔයගොල්ලන්ට පෙන්න. ගෙනාව දැන් අපි බලමු මේ කුඹුරු වලට ගහලා ඔයගොල්ලන්ට පේනවා මේ සමහර තැන්වල ගොයන් ඇත්තෙම නැහැ. අපේ මුල් අක්කරේ සාමාන්‍ය යථා තත්ත්වයක තියෙනවා. බලමු අපි මේ තත්ත්වය කොහොම හරි මඩ පවත්වා ගන්න මේ පොහොර ටික ගහලා. ඉතින් මේ වල් තමයි ගොඩක් තියෙන. වලුත් මේ පාර වැඩි වෙන ප්‍රමාණය වැඩි තෙල් ගහලා තිබුණාට මොකද තෙල් අල්ලලා තිබුණේ නැහැ මේ ව්‍යසනයත් එක්ක. ඉතින් අපි පොහොර ටික ගහලා බලමු මේක අපව හදාගන්න පුළුවන් වේද කියන තත්ත්වය. ඉතින් මෙහෙම තිබුණාට මේ ගොයන් ඔක්කොම කහ වෙලා තමයි තියෙන්නේ. ඉතින් බලමු යූරියා ගහලා අපි මේක නැගිටව ගන්න පුළුවන් වේද කියලා. මේ වෙලාවේ ගොයියෝ විදිහට ගොවිතැන් කරන මිනිස්සු විදිහට අපිට කරන්න පුළුවන් ලොකුම දේ තමයි අපේ මේ කුඹුරු කොහොම හරි ගොඩ අරගෙන ලබන අවුරුද්දට කන්න මේ රටට හාල් සපයලා දෙන එක. ඉතින් අපි අපේ යුතුයකම කරන්න පටන් ගත්තා. අපිට පුළුවන් විදිහට අපි නැගිටින්න උත්සාහ කරනවා. අනිත් හැමෝටමත් ඒ විදිහටම තමන්ගේ තිබුණු දේවල් හදාගෙන නැගිට ගන්න ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.